good morning. දැන් වෙලාව පාන්දර 4යි. මම මේ නැගිට ගමන්ම වතුර වීදුරුවක් හැමදාම බොනවා. ඒක මම පුරුද්දක් විදිහට කරන්නේ. මොකද අපි ඇඟ කෙට්ටු කරගන්න කලින් ඉස්සෙල්ලාම හොඳට වතුර බොන්න පුරුදු වෙන්න ඕනේ. මොකද අපි මුත්‍රා කරන්න අපේ ඇඟේ තියෙන මේදය දහනය වෙනවා. ඒක මම අත්දැකීමෙන්ම දන්න දෙයක්. මොකද මට බබා හම්බුණාට පස්සේ කිලෝ 78ක් මගේ බර තිබ්බා. ගොඩක් මහතයි. මං උස නැති කෙනෙක් මිටි. ඉතින් ඒ වගේ මහතක් තියෙනකොට හරි කැතයි. ඒ නිසා මම මගේ රූපය දිහා බැලලා දුක් වුණා. ඊට පස්සේ දැන් බබාට කිරි දෙන්න හින්දා මට කැම අඩු කරන්න විදිහකුත් නැහැ. ඊට පස්සේ මම YouTube එකේ බැලුවා. හැමතැනම බැලුවා එක්කෙනාගෙන් ඇහුවා. ඒ වුණාට කැම අඩු කරන්න කියලා හැමෝම කිව්වේ ව්‍යායාම කරන්න කිව්වා. ඉතින් ඒවා කරන්න බෑ බබා කිරි බොන නිසා. ඊට පස්සේ මම හොඳට වතුර බොන්න පටන් ගත්තා. හැරිච්ච ගමන් වතුර බොනවා. හරි දවසට ලීටර් 3කට වැඩිය මම වතුර බොන්න පටන් ගත්තා. ඊට පස්සේ මට තිබ්බා ටොයිලට් යන්න නැති ගතියක්. ඒ කියන්නේ දවස් දෙකකට සැරයක් වගේ තමයි ගියේ. ඊට පස්සේ ඒක හරි ගියා. දවස් ගානෙම මම වොෂ්රූම් යන්න පටන් ගත්තා. ඊට පස්සේ මට දැනුණා මගේ ඇඟේ පොඩි